දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. බැංකොක් සිට චෙන්නයි බලා පැමිණි 45 හැවිරිදි ගුවන් මගියෙකුගේ ගමන් මල්ලක සිටි මසක් පමණ වයස ඇති කොටි පැටියෙකු චෙන්නයි ගුවන්තොටුපළ රේගුව සොයාගත් බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ කොටි පැටවා චෙන්නයි සත්ව උද්‍යානයක ප්‍රතිකාර ලබන අතර වැඩිදුර පරීක්ෂණ චෙන්නයි රේගුව සිදු කරනවා. ඉන්දියාවේ පංජාබී ගම්මානයකට කඩා වැදුණු දිවියෙකු අල්ලා ගැනීමට ගම්වාසීන් කටයුතු කරන ආකාරයයි මේ. මෙහිම අතරතුර කිහිප දෙනෙකු දිවියාගේ පහර දීමට ලක් වුණා. ලොව වටා හිරු. කැන්බරාවේ මනුකා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඕස්ට්‍රේලියාව සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දින ආරම්භ කරන විට සිය පළමුවෙනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩලු 3ක් ද වේ ලකුණු 123ක් ලබා සිටියා. ඕස්ට්‍රේලියානු වේග පන්දුව හමුවේ අදත් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වුණා. ජෝ රිචඩ්සන්ගේ කෙටි පන්දුවක් කුසල් ජනිත්ගේ හිස් ආවරණයේ වැදී එය කැඩී ගියේ මෙලෙසින්. අනතුරුව කුසල් පිටින් ඉවත් වූ අතර යලි පන්දුවට පහර දීමට පැමිණියේද නැහැ. කෙසේ නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ. ඊයේ දිනේදී පන්දුවක් ගෙල ප්‍රදේශයේ වැදීම නිසා පිටින් ඉවත් වූ දිමුත් කරුණාරත්න අද යලි පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි අතර ඔහු අද 122 වෙනි ටෙස්ට් අර්ධශතකය ලබා ගත්තා. ශ්‍රී ලංකා පසු පෙළ වනසා දැමූ මිචෙල් ස්ටාර්ක් කඩලු 5ක් බිඳ හෙළුවා. ඒ ශ්‍රී ලංකා පළමුවෙනිම ලකුණ 215කට සීමා කරමින්. අනතුරුව ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම ආරම්භ කළා. සුපුරුදු පරිදි සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් මුල් ලකුණු සංඛ්‍යාව 37ක් වෙද්දී ඔවුන්ගේ කඩලු 3ක් ලබා ගත්තා. නමුත් යලි තරගයේ පාලනයේ සියයටගත් උස්මාන් කවාජා සහ ට්‍රැවිස් හෙයිඩ් සිවන කඩුලට නොබිඳුණු ලකුණු 159ක් එක්කලි. ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අමතක නොවන පරාජයකට මඟ විවර කරමින් කවාජා අද 8 වැනි ටෙස්ට් ශතකය ලබා ගත්තා. කඩලු 3කට ලකුණු 190ක් ලබා සිටින විට ඕස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම අවසන් කිරීමට තීරණය කළේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 516ක දැවැන්ත අභියෝගයක් ලබා දෙමින්. එමේ ඉලක්කය හඹා යන ඔවුන් අද දිනේට තරඟය නතර කරන විට කිසිවෙකු නොදවී ලකුණු 17ක් ලබා සිටියා. ඒ සමගින් අදට අපි සමුගන්නවා. පැතක් නැතුව දැනගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ